ආයුබෝවන්. අදත් මයි ස්ටයිල් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්නේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඩිසර්ට් එකක්. එහෙමත් නැත්නම් අතුරුපසක්. මේකේ නම තමයි චෙරි රොකී රෝඩ්. නම අමුතු වුණාට මේක හදන්න පාවිච්චි කරන්නේ අපිට හුරු පුරුදු ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක්. අපි මුලින්ම බලමු ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. cherries, milk chocolate, marshmallows, nuts, biscuits and coconut. අපි මේකට චෙරි ගත්තේ අපි ජීවත් වෙන ෆාම් එකේ ගහකින්මයි. අපි එතනට ගිහින් බලමු. ඉතින් මේ ගෙවී යන්නේ නවසීලන්තයේ ගිම්හාන කාලය. කැලෑ මල් පිපිලා හරීම ලස්සනයි. ඉරේලිය හොඳින්ම තිබුණට දැන් රෑ 8ටත් කිට්ටුයි. මේ වෙලාවේ තමයි අපි මේ ෆාම් එක හරහා චෙරි ගහ පැත්තට ඇවිදගෙන යන්නේ. පුතාට බේලේච් අත ගාලා බලන්න ඕන කිව්වා. බේලේච් කිව්වේ තනකොළ නැති කාලයට සතුන්ට කන්න දෙන්න ගබඩා කරලා තියෙන මෙන්න මේ වගේ තනකොළ. ඔන්න ඉතින් අපි චෙරි ගහ ළඟටත් ඇවිල්ලා පුතා චෙරීස් කඩන්න පටන්ගෙන. මේක මම චෙරීස් කිව්වට මේකේ නම චෙරි ප්ලම්ස්. ඒ මොකද මේ ගෙඩිය ගත්තහම ඒකේ ප්‍රමාණය සහ රවුම් හැඩය චෙරි ගෙඩියක් වගේයි. හැබැයි මේකේ රස මේකේ පාට ප්ලම්ස් ගෙඩියක් වගේයි. ඒක නිසා හොයලා බැලුවම දැනගත්තේ මේ පළතුරේ නම චෙරි ප්ලම්ස් කියලා. කොහොම වුණත් කැලෑවල ගොඩාක් ගෙඩි හැදෙන ගස් జాතියක් මේක. මේ බලන්නකෝ ගහ පුරාම ගෙඩි. සමහර වෙලාවට ඔයාලට තක්කාලි ගෙඩිත් මතක් වෙනවා ඇති. ඒ වගේ තමයි මේක. අම්මේ thank you පුතෝ ගත්තට. මගේ පුතාගේ මන් දකින හොඳම දෙයක් තමයි එයා ළඟ ග්‍රැටිටියුඩ් තියෙනවා. ඕනම වෙලාවක එයා අම්මට ස්තුති කරනවා. ග්ලීන් වන්න එක මෙන්න බලන්න ග්ලීන් එක. ඔව්. මේ චෙරි ප්ලම්ස් වල රස ගැන ඔයාලා එක කතා කරනව නම් මට නම් මේකෙන් ඇත්තටම දැනෙන්නේ ලංකාවේ උගුරැස්ස වලට හරිම සමාන රසයක්. ඔන්න ඉතින් මගේ චූටි දෝනිත් එයාට පුළුවන් විදියට චෙරි කඩන එක එන්ජොයි කරනවා. චෙරි ගස් අතරින් ඔයාලට ගිම්හාන අහසත් පේනවා. හරිම ලස්සනයි. මං අහලා තියෙනවා මේ අපේ ඉන්න ප්‍රදේශයේ අහස ලෝකේ ලස්සනම අහසවල් අතරින් එකක් කියලා. මේක පලන වෙලා. පරණ වෙලා කියලා පුතා කියන්නේ ඔය සතුන් කාපු ගෙඩිවලට. කොහොම වුණත් අපි දැන් චෙරි කඩලා ඉවරයි. චෙරි නෙමෙයි හරිම නම චෙරි ප්ලම්ස්. දැන් ඉතින් අපි මේ ටික ගෙදර අරන් යනවා. බලමු අපේ රසම රස very easy dessert එක අපි හදන්නේ කොහොමද කියලා. මම චෙරි ප්ලම්ස් වල ඇටේ ඉවත් කරගන්න ඕනේ. මේකේ මැද චෙරි ගෙඩිය වගේම ටිකක් ලොකු ඇටයක් තියෙනවා. ඔන්න බලමුකෝ. මෙන්න මේ විදියට ඇටේ ඉවත් කරගන්නවා. ටිකක් කපාද්දි මට හිතුණා මෙහෙම කපාගෙන යන එක ලේසි කියලා. ඔන්න මං චෙරි ප්ලම්ස් ටික කපාගෙන ඉවරයි. ටිකක් ලොකුවට කෑලි හැපෙන විදියට කපා ගත්තා. චෙරි ප්ලම්ස් ගෙඩි 8ක් වගේ තමයි මං මේ වැඩේට ගත්තේ. ඊළඟට මාෂ්මෙලෝස්. මම මාෂ්මෙලෝස් සුදු පාටින් ගත්තා.
මේක අපි කෑලි වලට කපා ගනිමු. එතකොට හොඳයි. මෙන්න මෙහෙම කපා ගත්තා. ඊට පස්සේ මෙල්ටඩ් චොක්ලට් ටික මම මේක හදාගත්තේ කිට් කැට් මෙල්ට් කරලා. ඒක නිසා බිස්කටුත් ඒකෙම තියෙනවා. අමුතුවෙන් දාන්න ඕනේ නැහැ. ඊට පස්සේ මම මාෂ්මෙලෝස්, චෙරීස් මේකට එකතු කරනවා. ඊළඟට පොල්. මම ආසම ඉන්ග්‍රීඩියන්ට් එක මේක තමයි. පොල් දාලා හදන ඩිසර්ට්ස් වලට මං හරිම ආසයි. මේක දැන් අපි හොඳින් කලවම් කරගන්නවා. පොල් රසට මං කොච්චර ආසද කියනවනම් මගේ channel එකේ මම තව වීඩියෝස් දාලා ඇති පොල් වලින් හදන කෑම. මම ඉස්සර වෙලාම කරපු මුකුළු වීඩියෝ එක ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් නරඹපු ඒකත් පොල් වලින් හදපු එකක්. ඔන්න ඉතින් මගේ මිශ්‍රණය තියෙන්නේ මේ විදියට. මන් දැන් මේකට උඩින් තව මෙල්ට් චොක්ලට් ටිකක් වත් කරනවා. දැන් ඔන්න මිශ්‍රණය හරි. දැන් මට තියෙන්නේ නට්ස් ටික අතුරන්න විතරයි. ඔයාලා කැමති නට් වර්ගයක් මේකට ගන්න පුළුවන්. මම ආමන්ඩ් රසට ගොඩක් ආස නිසා මම ආමන්ඩ් ටිකක් කැබලි කරලා ගත්තා මේකට උඩින් අතුරන්න. ඔන්න දැන් මං මිශ්‍රණය සම්පූර්ණයෙන්ම හදාගෙන අවසන්. මේක හොඳින් වහලා පැය 2ක් ශීත කරමු අපි. ඔන්න ඉතින් පැය 2කට පස්සේ මම මේක විවෘත කරලා බලනවා. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක ඉතින් පළතුරු කෑලි හැපෙන මාෂ්මෙලෝස් චොක්ලට් නිසා පැණි රස වෑහෙන හරිම යමි ඩිසර්ට් එකක්. අපි මේකෙන් පොඩි කෑල්ලක් කපා ගනිමු. ඔන්න ඉතින් මම හදාගනිපු ඩිසර්ට් එක මටම සර්ව් කරගත්තේ මේ විදියට තමයි. මාෂ්මෙලෝස්, පොල්, චෙරි ප්ලම්ස්, නට්ස් හරියට හැපෙන හරිම සරල ඩිසර්ට් එකක්. හරිම රසක් තමයි තියෙන්නේ. ඔයාලටත් රස බලන්න කියලා ආරාධනා කරන ගමන් මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මාත් එක්ක රැඳුනට ගොඩක්ම ස්තුතියි.